දවසක් යාළුවනේ අද ආවා මේ මාළු ටිකක් ගන්න මේ මාකට් එකට ෆ්‍රෙෂ් මාළු ටිකක් ගන්න හිතුණා මේ ෆ්‍රෙෂ් මාළු තියෙනවද කියලා බලන්න ආවා පොඩ්ඩක් මාකට් එකට අද මගේ යාළුවෝ දෙන්නෙකුත් එක්ක තමයි ආයේ ෆ්‍රෙෂ් මාළු ටිකක් බලමු අපි ගිහලා මොකද වෙන්නේ කියලා එන්න යන්න ඔයාලත් පොඩ්ඩක් බලමු යාළුවනේ ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ මෙතෙන්ද මාළු මාකට් එකට අපේ සගයෝ දෙන්නත් එක්ක ඇවිල්ලා ඉන්නේ කාමරේ ඉන්නවා මෙතන ඉන්නවා මිස්ක එහා පැත්තේ ඉන්නවා තව යාළුවෙක් ප්‍රශ්න ඉතින් උදේ පාන්දර මේ ලංකාවේ මිනිස්සුන්ට ගොඩක් ප්‍රශ්න ඇති වෙන දවසක් තමයි මේ නිවාඩු දවස කියන්නේ. බලමු ඉතින් ඔය ඔක්කොම ප්‍රශ්න යන්න ලස්සන සුවඳවත් රසවත් මාළු කෑල්ලක් කන්න කියලා ආවා මේ ගන්න ආවා මෙතෙන්ද මාළු මාකට් එකට. බලමු අපි ගිහලා මාළු මාකට් එක කොහොමද කියලා. එන්න යන්න වලත් අපිත් එක්ක. දැන් අපි යනවා මාළු මාකට් එක ඇතුළට. නිකම් මේ මාළු මාකට් එක නිකන් මීගමුවට අවලා ඉන්නක් ආවේ. දීවරාම් පන්න දෙනවා. ෆ්‍රෙෂ් කුකුල්ලෝ ඉන්නවා. හැබැයි ලෙඩ්ඩු වගේ. එන්න ළමයි මාළු මාකට් එක මෙතනින් ස්ටාර්ට් වෙනවා. බලමු මේ කොහේ මාළු මාකට් එකද කියලා. මාළු ඔපරයක් යනවා. මාළු ඔපරේ කොහමද මාළු ඔපරේ? බකට් වලින් එකයි ඈ. කිරිමොර නයි. ये 1 किलो. 1 किलो काफी? हाँ? 1 किलो ज़्यादा. काफी? हाँ सब. शुद्ध करना मालू शुद्ध करना. आलू बड़ू ने? नया वाला? न्यू वन ना? किला वाला Isso, super isso. How much 1 kilo? 3.5. This one? Same, huh? What is it? Bugatti. Kapan oke bella dello basa ka. Enna dallo kapili eh? Bada ni? Wala, tiya jara bane idu. Kalu paata. Size e bana hoge. Bada dine ne? Sodadello ne? Yodadello. Senika galana balahan kochchar experience ekak tiyenawada diye. Anno onno oka කියන රටකට යනකොට experience බලනවා කියන්නේ ඔන්න ඔකට තමයි. job එක ගන්නවා experience එක තියෙනවා. hello අරගෙන ඉන්නේ.
කෙලවල්ල කිලෝ දෙකක් ගත්තා. පොඩි වැඩි හාල් මැස්සෝ වගේ නේ. පොඩි වැඩි මේ මාළු. කීයද කියන්නේ? Isa ලස්සනයි. ඉස්සෝ දරුණුයි. ඔක්කොම මාළු ගන්න ඇවිල්ලා දෙනවා. ඔක්කොම මාළු ගන්න ඇවිල්ලා දෙනවා. ඔක්කොම මාළු ගන්න ඇවිල්ලා දෙනවා. ඔක්කොම මාළු කඩ. කෙලවල්ලා. මාළු ගන්න එක එකක්න් ආවා මොහොතේ. ගම ගාල්ල මාතර. මොහොතේ එහා පැත්තේ ගෙවල් දෙන්නේ. ඒ වුණාට කිසි තේරුමක් නැහැ මාළු ගන්න. ඌ අහනවා මාළු හොඳ මොනවා අපෙන් අහනවා. ඕල් ළමයි මිත් යාළුවෝ. කොහොම යාළුවෝ ඔයාලටත් ඉන්නවනේ. පොඩ බලාගෙන ආශ්‍රය කරා. දැන් මම ගන්න යන්නේ මේකෙන් ගන්න යන්නේ ඩිනර් දෙක වෙන බඩු. හොඳ බඩු කෑල්ලක් ඉන්නේ කපලා ගන්නවා බලන්න. ලේ වැහලා ලස්සනට තියෙනවා හැබැයි ඈ. හොඳයි බඩු. අලුත් බඩු. මාළු ගන්න අහම ප්‍රශ්න. කෙලවල් එක ගත්තා. කෙලවලා කණ්ඩ යන්නේ අද. කෙලවල්ලා. මාළු මුහුදු මාළු. කෙලවල්ලා බලය සාලය ඔක්කොම ඉන්නවා ගණන් වැඩි. අපි යන්නේ දැන් මාළු අරගෙන අපි යනවා ළමයි. මේ වගේ තැන් වලට ඔයාලත් එන්න ප්‍රශ්න මාළු කෙලින්ම ආය මේ මීගමු ගියා වගේ 아무තු ලෙවල් එකක් ආව එකට. අපි ලංකාවේ ලෙවල් එක ගන්න මෙන්න මේ වගේ තැන් වලට ඇවිල්ලා තමයි ඉතින්. කෙලවල් දෙකක් ගත්තා. කිලෝවල් දෙකක් ගත්තා. ඔය පැත්ත මොනවද තියෙන්නේ? සාලයෝ කිලෝ එකක් තියෙනවා. අර පැත්ත සමිස් මොනවද තියෙන්නේ? ඉස්සෝ බලය තියෙනවානේ. කිලෝ ඉස්සෝ බලය තියෙනවා. ඉතින් ඔයාලත් එන්න මේ වගේ තැන් වලට ගන්න. මේ ගමුවේ වගේ නෙවෙයි. ඉතින් මේ ගමුව නෙවෙයි මෙතන. මම ඔයාලට කියන්න කොතනද කියලා මෙතන. මේ ගමුව නෙවෙයි. මේ ගමුව වගේ රටවල් අතර තියෙන තැනක් ඉතින් මේ. මාළු අරගෙන බෝට්ටුවක් යනවා ඔයාලට පේනවනේ. එන ස්පීඩ් එනවා ඒක. බලන්නකෝ එනේ එහෙම. මාළු අරගෙන බෝට්ටුවක් ආවා. මේක ඇවිල්ලා කුවේට් එකේ. අපි කුවේට් එකේ. කුවේට් එකේ අර දැක්කද බැච් එක තියෙනවා ඒක. මෙතන තමයි සියලුම බෝට්ටු ටික ඔක්කොම නතර කරන්නේ මෙතන තමයි. දැක්කද රාව එක ආව මෙතෙන්න දැන් මාරු ස්පීඩ් එකක් ආවල දැක්කා ඒක. ඔන්න ඔහොම තමයි මේ කුවේට් එකේ තියෙන්නේ. ඉතින් මේවා පොඩි ඉතින්. ලංකාවේ දීවරයකට නම් ගහන්නවත් හැරෙන්නවත් බෑ ඉතින්. ඔන්න ඕකයි වෙනස. බලන්න මේවා ටික. මාළු දැක්කනවා. නිදහසක් වගේ තමයි සමිස් කියා මේ අමුතුම මේකක් තියෙන්නේ මේකේ අපි එළියට පහලට ආවහම අපි අර හිර වෙලා වගේනේ බං ඉන්නේ. ඒක මචං ගන්න බෑ බං. මේ වගේ දැනකටවත් ඇවිල්ලා නිදහස් වෙන්න ඕනේ. මේ මට නම් අවුවක් දැනෙන්නේ නැහැ. අවුවක් දැනෙන්නේ නැහැ ළමයි. මාරම මේකක් අපි ආවට පස්සේ තියෙන්නේ ඉතින් මෙතන. ඒ තරම් මේ ලොකු නිදහසක් මනස සැහැල්ලුවක් දැනෙනවා මේ වගේ තැනකට ආවම. මානසික නිදහස. ඇත්තට මානසික නිදහස. ජීවිතේ ඇත්තටම මේ අමුතුයි. ජීවිතය ගැන කතා කරලා වැඩක් නැහැ අමුතු. ඔයාලට දැක්කා මේ වෙනස නේද? අරගේ වෙනස දැක්කා මේ මොකේද මාකට් එකේ. ලංකාවේ මාකට් වල ගහන්න බෑ නේද මේ මාකට් වල. හැරෙන්නවත් බෑනේ. අපි යන්නේ වීඩියෝ එක බලලා ෂෙයා කරලා ලයික් කරලා කමෙන්ට් කරලා සපෝට් එකක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එන සියලු දෙනා ජය වේවා.